වරණය choice කියන එක තමයි දැන් ගන්න බලන්නේ. මේක මෙහෙමයි. මේකෙදි තියෙන්නේ දැන් අපි sequence එකේදී ඒක direct line එකක් විදියට එනවා. දැන් ඒකේ inputs ගණන එකක් හෝ ගණනාවක් දුන්නට පස්සේ යම් calculation එකක් compute එකක් වෙලා outputs එකක් හෝ කීපයක් එනවා. ඊට පස්සේ ඒක finish. ඒක එතනින් ඉවරයිනේ. හැබැයි මේකෙදි මේ selection එකේදී යම් choice එකක් තියෙනවා අපිට select කරගන්න. ඒ කියන්නේ වර්ණය selection එකේදී එහෙම නැහැ. ඒකෙදි යම් දැන් අපි හිතමු inputs දුන්නා කියලා. inputs දීලා යම් calculation එකක් උනාට පස්සේ ගොඩක් වෙලාවට එතනදී අපිට එනවා path දෙකක්. හැබැයි path දෙකක් ආවට අපිට යන්න වෙන්නේ විතරම එක path එකක. එක පාරක යන්න පුළුවන්. ඒ කියන්නේ එක සැරයකට යන්න පුළුවන් එක path එකක. මම පොඩි example එකක් කියනවා. අපි දෙනවා marks given marks. හරි? අපි maths වල කියනවා අපි pass rate එක අපි දුන්නු pass mention කරලා තියෙන pass mark එක above 50. ඒ කියන්නේ ඒ pass mark එකට අනුව 50 වලට වඩා වැඩි අය විතරයි අපි pass කියලා ගන්න. ඒ කියන්නේ above or equal or above 50. නැත්තම් යාලා fail විදියට තමයි අපි ගන්නවනේ. ඒ වගේ එකකදී යම් මම ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාක්ස් දුන්නාට පස්සේ අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ එක්කෝ ඒ ළමයා එක්ක fail එක්කෝ ඒ ළමයා pass. දෙකෙන් එකක්නේ. නිතරම pass fail කියන දෙකම හම්බ වෙන්නේ. එක වෙලාවක යන්න පුළුවන් එක පාත් එකක. අනිත් වෙලාවෙ යන්න පුළුවන් අනිත් පාත් එක. එක්ක pass එක්ක fail. අන්න ඒ වගේ අපිට selection එකක් තියෙන වෙලාවල් තමයි තියෙන්නේ. හරි. අපි නිකන් බලමු දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් අපේ sense of normal තියෙන කොහොමද අපි problem එකක් solve කරන්නේ කියලා. මේක තමයි question එක. අපි selection එක කරන්නේ මේක තියෙන්නේ සිසුවෙකුගේ දෙන ලද ලකුණු 50ට වැඩි නම් සමත් ලෙසද 50ට අඩු නම් අසමත් ලෙසද දැක්වෙන ගැලීම් සටහනක් අඳින්න. Draw flow chart showing that is a student's score is above 50, he is pass and if it is below 50 he is fail. හරි. pass or fail කියන එක තමයි අඳින්න තියෙන්නේ. හරි. හරි. ඕකේ මම කිව්වා මේක selection එකක්. ඒ හින්දා ටිකක් පරිස්සමෙන් අඳින්න ඕන සහ මේකේ pseudo code එකක්. ව්‍යාජකයටත් හරි පරිස්සමෙන් අඳින්න ඕන. normal විදියට අපි start කරමු. start කියන එකෙන්. හරි. start කියන එකෙන් start කරමු අපි. දැන් මේක ගත්තොත් එහෙනම් මෙතන start inputs දැම්මා ඊට පස්සේ මෙතන check එකක් වෙනවා checking එකක් වෙනවා. ඒ කියන්නේ අපිට හම්බ වෙන අලුත් icon එකක් diamond shape එකක් වගේ. නිකන් කිරිබත් කොටුවක් වගේ diamond shape එකකින් මේකක් හම්බ වෙනවා. ඒකෙදි තමයි අපිට pass the fail කියලා අපි මේව කරගන්නේ. හොඳයි. ඒක මේ වුණාට පස්සේ එක පැත්ත එක pass එක fail විදියට යනවා. ගමු අපි මෙතන start ඊට පස්සේ inputs මම input mark කියන එක ගන්නම් m කියලා. ඒ කියන්නේ අපි කාටත් ලේසි වෙන්න m කියලා ගන්නම්. හරි. දැන් අපි input කරා. ඒක අපි normal දන්න දෙයක්. ඒකේ ලොකු ගැටලුවක් නෑ. අපි මෙතන මෙන්න මෙතනදී හරි පරිස්සමෙන් ලියන්න ඕනේ දැනගන්න. දැන් ඊට පස්සේ අපි බලන්න ඕනේ mark එක above 50 ද below 50 ද කියලා නේ. මේකේ දැන් අපි හිතමු එක්කෙනෙක්ගේ mark එක above 50 නම් ඒක true කියලා ගන්න පුළුවන්. හරි yes කියන පැත්තේ. නැත්නම් false කියලා ගන්න පුළුවන්. හරි. මේක මෙහෙම ලියන්නේ. මේක ටිකක් හොඳට බලාගන්න. if හරිද? මේක මේ විදිහටම දෙන්න ඕන. සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි මේක මෙහෙම ලියන්න පුළුවන් නම්. if ඔන්න ඔය විදිහට මෙතන if එකක් ගන්න ඕන අපි මෙතන මේ diamond shape එකක් විදිහට මේක ලස්සනට අරගෙන හරිද if ඒ word එක compulsory ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන m දැන් අපි variable එක විදිහට අපි දාලා තියෙන data m වලනේ හරි
ඒ variable කියන වචන ඒවා එච්චර ඕනේ නැහැ. මම කියන වචනයක් එක නිකන් හුරු වෙන්න. හරි. m තමයි අපි අරන් තියෙන්නේ marks විදියට. ඒ m එක නේද? above or equal. විශාලද සමානද කියලා බලනවා 50 වලට. නේ? එක්කෝ ඒ marks කියන එක්කෝ එක above වෙනවා. එක්කෝ ඒ marks කියන එක below වෙනවා. නේ? දෙකෙන් එකක් නෙවෙන්නේ. නේ? කො above වෙනවා below වෙනවා. එහෙම නැති මැද හරිය මාතක් තියෙන බෑ. දැන් ගොඩක් අයට ඔය ක්ලාස් එකේදී ඉස්කෝලේදී හරි අපි කිව්වම තේරුණා යත උස්සන්න කියලා ඊට පස්සේ කියනවා නොතේරුණා යත උස්සන්න කියලා. දෙකටම නැති අය ඉන්නවා. ඒ වගේ තමයි. මේකෙදී දෙකටම නැති එකක් නැහැ. above 50 හෝ below 50 නැහැ. equal දාලා තියෙනවනේ. දැන් 50 ගත්තොත් කොහොමද 50 වෙන්නේ? pass ද failද? ඒකේ pass පැත්තට 50 කියන එක ගන්න. දැන් හදිස්සියම මෙතන equal sign එක නොතිබ්බනම් 50 කියන්නේ fail. එතකොට දැන් මේකේ equal sign එක තියෙනවා නම් මේකේ ඒ කියන්නේ 50 pass වෙන්නේ 50 සමග නේද? with 50 හරි 50 or above or 50 නේ හැබැයි මේ equal sign එක අයින් කරොත් 50 කියන එක pass කියලා ගන්න බෑ. ඒක තමයි අපි බලන්න ඕනේ. හරි. හොඳයි. මේකේ දැන් අපිට අනිවාර්යයෙන්ම දෙකක් හම්බ වෙනවා මෙහෙම. එහෙනම් පාත් දෙකක යන්න ඕන අපි. දෙකෙන් එකක යන්න ඕන අපි පාත්. හරි. මේකේ එක්ක මේ තියෙන කියන්නේ සිලෙක්ෂන් එක මෙතන තියෙන්නේ යම් සිලෙක්ෂන් එකක් අපිට කරන්න ඕනේ. ඒ සිලෙක්ෂන් එක එක්ක true වෙන්නේ එක්ක false වෙන්නේ. නේ? නිතරම marks කියන එක මේකත් එක්ක ගැලපුවම m වලට වැදුණු value එක මේකත් එක්ක ගැලපුවම එක්ක true වෙනවා එක්ක false වෙනවා. එතකොට මේකේ මොකක්ද කියන්නේ? නේ? එක්ක මේකෙදී අපි මේක දාන්න ඕනේ දැන් අපිට කැමති පැත්තක් දාන්න. මේක yes මේක yes දැම්මොත් මේක no. ඒ කියන්නේ මේක yes පැත්ත වුණොත් මේක no පැත්ත. මේක no පැත්ත මේක yes පැත්ත වුණොත් මේක no පැත්ත. හරි දෙකෙන් ඔයාලට මේ පැත්තට දාන්නත් පුළුවන්. හොඳද? නැතුව නම් මේ පැති වල දාන්න බෑ. උඩින් අපිට කනෙක්ට් වෙලානේ තියෙන එක ලයින් එක. එක්ක මේක එක්ක මේ දෙක ගන්න පුළුවන්. එක්ක මේ දෙක ගන්න. ඕනනම් මේකයි මේ දෙක ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාගේ කැමැත්ත ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මේකේ මම මේ පැත්ත yes කියලා ගන්නම්. මේක no කියලා ගන්නම්. හරි. 50 වලට වඩා වැඩි නම් එහෙනම් නේද? මෙතන ඉන්න ඕන ඔන්න පොඩ්ඩක් ඉන්න output මෙතන ඩබල් කොටේෂන් ඇතුලේ තමයි pass කියන වර්ඩ් එක ඒ කියන්නේ වචනේ එන්න ඕන. තේරුණානේ? ඩබල් කොටේෂන් ඇතුලේ. ඇයි ඒ? දැන් වෙනදා ඩබල් කොටේෂන් එකක් දැම්මේ නෑනේ. අන්න හරි. දැන් මෙතන pass නම් අපි පෙන්වන්න ඕන වචනේ තමයි මේ දාන්නේ. නැතුව මෙතනට මම m කියලා දැම්මොත් ඒ කියන්නේ ඒකේ marks වල value එක පෙන්වන්නේ. ගාන පෙන්වන්නේ. හරි. මෙතන එහෙම නැත්තම් output හරි. එහෙම නැත්තම් fail නැත්තම් නේද හැමතැනටම මුලින් කැපිටල් දාලා ඕක විතරක් නොදැම්මොත් ඕගොල්ලෝ තරහයි. එහෙනම් ඔන්න එහෙනම් මම එකත් හැදුවා. හොඳේ. මේකේ yes පැත්තට ගියොත් pass වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේකේ දැම්මොත් 25 වගේ දැම්මොත් මෙතනට ආවා. මේ කියන්නේ මෙතනට 25 කියන එක මම දාලා ඒක මෙතනට මම දාලා චෙක් කරගන්න ඕන 25 කියන්නේ. එතකොට දැන් 25 කියන එක දාලා චෙක් කරාම කොහොමද එන්නේ? 25 නෑනේ මේක වැරදි නේ 25 මෙතනට දැම්මොත් 25 විශාල නෑනේ 50ට වඩා. එතකොට මේක වැරදි. ඒක නිකන් දාලා චෙක් කරන්න තියෙන්නේ. m කියන එකට දාන ගාන මෙතනට දාලා චෙක් කරගන්න තියෙන්නේ. දැම්මම නෝනේ. එහෙනම් fail කියලා තමයි එතන මැසේජ් එක. කියන්නේ මෙතන show කරන්න පෙන්වන්න ඕන. මම මෙතන දැම්මොත් 65 වගේ දැම්මොත් එතකොට ඒක හරි. නේ? එහෙම දාලා හිතින් චෙක් කරගන්න තියෙන්නේ. එන්න ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ මේක අනිවාර්යයෙන්ම ස්ටොප් කරන්න ඕන. මේක ස්ටොප් කරනකොට සමහර ළමයි මේක මෙතනට සම්බන්ධ කරනවා කියන්නේ.
හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳේ. දැන් වැරදිලාවත් මේක මෙතනට ඇවිල්ලා මෙතනට සම්බන්ධ කරන්න එපා. එක්ක මෙතනට සම්බන්ධ කරන්න එපා. හොඳේ. තමු උඩ යට කරු වෙනවා එතකොට. ක්වෙස්චන් එක. හරි. දැන් මෙතනට අපි චෙකින් එක කරලා ඉවර වෙලා මොකක්ද අපි කරන්නේ? චෙකින් එක කරලා ඉවරලා ඒක යන පාත් එකේ යන්න දෙනවා ඉබේම. එක්ක එයා yes පැත්තේ යනවා pass, එක්ක එයා no පැත්තේ යනවා fail. ගියාට පස්සේ ඒක ෂෝ කරනවා. දෙකම පෙන්වන්න ඔට්ටු නෑ. එකපාරට එකයි පෙන්වන්න පුළුවන්. එක අංකයක් දැම්මම සමහර විට pass කියලා වෙන්නයි, ඊළඟ එකෙත් pass කියලා වෙන්නයි, ඊළඟ එකේ fail කියලා වෙන්නයි. නේ? ආපහු ඊළඟ එකේ pass කියලා වෙන්නයි. එහෙම වෙන්න පුළුවන්. මේක හොඳට ගන්න. මෙතන විශේෂයෙන්ම තියෙන්නේ මේක දැන් සීක්වන්ස් එක අනුක්‍රමණය වගේ නෙමෙයි. එතන if කියන word එක අනිවාර්යෙන් මේක ඕනේ සහ question mark එක. මේ ගොඩක් හැලෙනවා. අපි marking වලට කියනවා මේ ගොඩක් හැලිලා. ඒ වැඩේ වෙන්න දෙන්න එපා. හොඳයි. හරි. මේක අපි ওই ගැම්මටම සූඩු කෝඩ් එකක් ලියමු. හරි. ලොකු දෙයක් නෑ. start කියලා දාලා දැන් ඊට පස්සේ input name නේ. මේ තියෙන එකමයි අපි දාන්නේ. හරි. මෙතන දානවා input name. හරි input දැන් මෙතන හොඳට මතක තියාගන්න මෙතන capital M දාලා මෙතන simple M දාන්න එපා හොඳේ ආයෙ අහන්න බලන්න දෙයක් නෑ වැරදි හොඳේ ආයෙ ඒක වැරදි දරුවෝ එතකොට ඒක capital simple මේක case sensitive කියන එක ගන්නවා හරි simple capital වෙනස ගන්නවා මේ Pascal වලදී සහ flow chart වලදී අනිවාර්යයෙන්ම ගන්නවා ඊට පස්සේ මෙතන තියෙන දැන් මෙතන M එකයි මෙතන M එකයි මෙතන M එකයි ඒ විදියටම තියෙනවා මෙහෙම හිතා ගන්නකො මේකේ හැම තැනම capital simple flow chart එකේ ඒ විදිහට තියෙන්න ඕනේ හරියටත් තියෙන්න ඕනේ. දැන් මෙතන F අකුර මම capital දාලා මෙතන ලියන එකේ F අකුර simple දැම්මොත් එහෙම බෑ. මෙතන simple දාලා මෙතන capital දැම්මොත් ඒක එහෙම බෑ. හරි. කොහොමද මතක තියාගන්න. මම M එක දැම්මා. ඊට පස්සේ ඔන්න ලියන එක හොඳට මතක තියාගන්න මේකට අදාළ. if දැන් මෙතන capital මේක capital දාන්න ගොඩක් වෙලාවට හොඳේ. capital දාන්න if m greater than or equal 50 ඊට පස්සේ තව වචනයක් තියෙනවා then කියන වචනේ ලියන්න ඕනේ. ඕකනම් මගේ ඇරෙනවා සෑහෙන්න. මෙතන දෙන්නේ නැති හින්දා අතන ලියන්නේ නැහැ. හරි? ඒක තමයි ඔයගොල්ලන්ට තියෙන ගැටලුව. හරි? මේක එහෙම වගේ අරින්න දෙන්න එපා දරුවෝ. ඔතන ඊළඟට තියෙන්නේ ඔය question mark එක. දැන් ඔය question mark එකේ මම කිව්වේ මෙතන මේ question mark එක මග අරින්න දෙන්න එපා. මේ question mark එක මෙතනටත් දානවද කියලා අහනවා අපේ. නෑ. අවශ්‍ය නෑ දාන්න. හරි? ඒ කියන්නේ මේකේ normal තියෙන start කරලා inputs දාන්න කියනවා. inputs දැම්මට පස්සේ මෙතන බලනවා check කරලා බලනවා if m greater than or equal. ඒ කියන්නේ m විශාලත 50ට වඩා එහෙමනම් then ඒක හරිනම් ඒ කියන්නේ මේ මෙතන තියෙන සිලෙක්ෂන් එක හරිනම් ඒ කියන්නේ ඒක හරිනම් විතරක් මෙතන දැන් output කියලා දෙන්නත් පුළුවන් සාමාන්‍යයෙන් අපි මෙතන print කියන වචනේත් use කරනවා. හරි මම එහෙනම් මෙතන print කියන වචනේ use කරනවා. print අනිවාර්යෙන් double quotation දාන්න ඕනේ. හරි print pass එහෙම නැත්නම් ඒ කියන්නේ මේකේ දාපු input එකට අදාළව මේක හරිනම් pass කියලා දෙනවා. එහෙම නැත්නම් else print fail. හරි. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් if අපේ ඔය IT එක්ක යන maths වල තියෙනවා open කරන brackets ගන්නට අපි brackets වහන්න ඕනේ කියලා. ගොඩක් Excel වල තියෙන එකක් ඕක. මේකේ if ගන්නට end if කියන එක දාන්න ඕනේ. end if ඊට පස්සේ මෙතන start එක ගෙලින්ම stop කියලා දාන්න ඕනේ. stop කියලා දැම්මත් හරි end කියලා දැම්මත් හරි ගොඩක් අය end කියලා දානවා. මේක හොඳට බලන්නකො හරිද? මේකේ තියෙන මේ වගේ හැටියට දැන් මේ flow chart එකට දැන් මේක sequence එක අනුක්‍රමණය වගේ නෙමෙයි මෙතන විශේෂ ඒවා ටිකක් තියෙනවා start කරා start එක stop එක එක පෙළට ඉන්න ඕන. හරි? ඊට පස්සේ input
අන්න පඩිපෙළ පැනලා වගේ ඉන්පුට් කරලා දැම්මා. ඉන්පුට් එක දැම්මට පස්සේ මෙතන මේක චෙක් කරන්න ඕන. if m greater than or equal විශාලව සමානද 50 then එහෙමනම් ඔන්න බලන්න එහෙමනම් pass කියලා print කරන්න. ඊට පස්සේ ආපහු fail කියලා print කරන්න ඕනේ නැහැ. එහෙම නැත්තම් else කියලා. හරිද? මෙහෙමයි. මේක මේ වුණාට පස්සේ මේක මෙහෙම අපි මේක read කරනවා. මේක කියවනවා. මෙතන check කරලා marks 50 වලට වඩා වැඩි හරි වැඩි නම් pass කියලා print කරලා ඊට පස්සේ ඒක කෙලින්ම එන්න දානවා මේ end if එකට තමයි එන්නේ. කෙලින්ම end if එකට ඇවිල්ලා ඒක හැමෝම stop වෙනවා. ඔක හොඳට මතක තියාගන්න. ඇත්තටම මේක ලියා ගන්න පුළුවන් වුණා වගේ නෙමෙයි මේක අර නිකන් ඔය නේද? කේන්දරයක් කියවනවා වගේ කියවන්න ඕනේ නේද? ඉස්සර දැකලා තියෙද ඔය අර තල්කොළ වලනේ කේන්දර ලියනවා කියන්නේ. දැන් නම් ඉතින් පොත් print කරලා තියෙනවනේ නේ. ඔයාලගේ නම් පොත්වල ඇත්තේ අපිත් ඇත්තේ පොත්වල තමයි. හරි. ඒ කියන්නේ සාමාන්‍ය නිකන් අපි පාරක් දිගේ ඇවිදගෙන යනවා වගේ. පොතක පිටුවෙන් පිටුව පෙරලා කියවනවා වගේ මේකෙත් මේ කෝඩ් එකකින් කෝඩ් එක කොහොමද වෙන්නේ කියලා. මම මේ ඊතල දාපු ටික හොඳට බලන්න. මේකෙදි m වලට දාන අගය හරි m වලට දාන අගය මේකෙදි හරි ගියොත් මෙතන තියෙන මේ choice එක මෙතන මේ තියෙන මේ checking එකක් නේ මෙතන වෙන්නේ නේ. greater than or equal 50 කියන එක. එහෙමනම් then කියන්නේ එහෙමනම් print කරන්න pass කියලා. ඒක pass කියලා print කරාට පස්සේ ඒක කෙලින් වෙනවා. දැන් if එකනේ අපි read කරේ. if එකේ මේක read කරා ඊට පස්සේ end if එකටයි එන්නේ. හොඳට මතක තියාගන්න. end if එකට ඇවිල්ලා එහෙම stop වෙනවා නැත්නම් end වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් මම නිකන් බලන්නම්. දැන් මේකෙදි මම මේ ටික මෙහෙම අකන්නම්. මේකෙදි මේක කියවුවට පස්සේ දැන් inputs marks වල තියෙන value එක මෙතනට දැම්මා. ඒ කියන්නේ m වලට දාලා ඒක read කරාට පස්සේ කියවුවට පස්සේ මේක වැරදි නම් එයා මෙතනට යන්නේ නැහැ. දැන් කලින් නම් මේ ඊතලේ ඔහොම මෙතනට ගියානේ. නෑ. මෙයා යන්නේ මෙතනට. else එහෙම නැත්තම් දැන් මේක වැරදි. මෙතන තියෙන මේ selection එක වැරදි නම් then else එකට ගිහිල්ලා ඒ කියන්නේ 50 වලට above නන්නේ අපි ඔක pass කියලා මේව කරන්නේ. එහෙම නැත්තම් මේක මේව කරනවා. මේක print කරනවා. ඒකෙන් ගෙලින්ම end if එකට එනවා. ඊට පස්සේ end වෙනවා. stop වෙනවා. ඔන්න ඔය යන විදිය හොඳට තමන් ඉතින් ගලාගෙන යන විදියට දැනගන්නවා. ඒක තමයි මේකේ මේ IT වල තියෙන ප්‍රධානම රහසක් තමයි ඉගෙන ගන්න පළවෙනිම කොටස් ටික හොඳට ඔළුවට දාගෙන ඉන්න. ගොඩක් අය අමාරු කොටස් මැද හරියන අමාරු කොටස් තමයි හොඳට ඔළුවට දාගෙන try කරන්නේ. ඒක නෙමෙයි. මුල් ටික හොඳට තේරෙන්න පුළුවන්. ඒත් ඒකේ තියෙනවා බේසික් කියලා එකක්. ඔය නිවසක නේද අතිවාරම පාදමනේ ගොඩක්ම තියෙන්න ඕනේ හොඳට. සහ කණු නේද? දේවල් හදනවා දැක්කලා තියෙන අම්මලා තාත්තලා. ඒ වගේ. මේකේ මේ මම දැන් මේ කියවපු ටික දැන් ඔයාට ඕකේ මේ පුළුවන් නම් නැවත රිවයින්ඩ් කරලා පොඩ්ඩක් බලන්න මේ ෆ්ලෝ chart එකත් එක්ක මේක කොහොමද මේක කියවන්නේ කියන එක. මොකද ටිකක් ලොකු වෙලා දැන් අපි මේක පිරෙන්න අදිනවා. හරිද? සිලෙක්ෂන් එකේ තියෙන choice එකේ මේ වර්ණේ පිරෙන්න අදිනවා. එතකොට අපි ඒක පොඩ්ඩක් හොඳට මේ තියෙන්න ඕන. ඇඟට එන්න ඕන. නැත්තම් මේක කරන්න බෑ. සාමාන්‍යයෙන් මේක ලොකුම පාඩම. grade 11 10 වල දෙකේම තියෙන. එහෙනම් මේක හොඳට ඔළුවට ගන්න. හොඳයි. අපි තව flow charts කිහිපයක් කරලා pseudo codes ලියමු.